ගණිතය සංකීර්ණ විෂයක් වන ගණිත විෂය හැදෑරීම සඳහා ක්‍රීඩාව භාවිතා කරමින් සතුට හා විනෝදය මුසු කරගත් ඉගෙනුම් ක්‍රම ශිල්ප හඳුන්වා දීම සඳහා ලංකාවේ ප්‍රමුඛතම ආයතනයක් වන මෙවර අපි ඔබට හඳුන්වා දෙන්නේ TP Maths Bingo Game. බිංගෝ ගේම් සඳහා අප මේ වන විට එකතු කිරීම, අඩු කිරීම සහ ගුණ කිරීම සඳහා වූ බිංගෝ ගේම්ස් 3ක් හඳුන්වා දී තිබෙනවා. මෙම වීඩියෝ තුලින් අපි බලාපොරොත්තු වෙන්නේ ඔබත් සමග බිංගෝ ගේම් 1 යන්න සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටයි. මේ සඳහා අපි භාවිතා කරනවා බිංගෝ ගේම් සඳහා පෙතක්. මෙම පෙත තුල අපි ලබා දී තිබෙනවා ඔබට 2 සිට 12 දක්වා වූ සංඛ්‍යාවන්. ඒ වගේම අපි මේ සඳහා මේ ක්‍රියාකාරකම නැත්නම් මේ ක්‍රීඩාව නිරතීම සඳහා භාවිතා කරන ප්‍රධාන මෙවලම් වන්නේ ධාතු කැට දෙකක්. මෙම ධාතු කැට ගත් විට ඔබ දන්නවා 1 සිට 6 දක්වා වූ අංකයන්ගේ සමන්විත වූ මුහුණත් 6ක් සහිත ඝනක ආකාරයේ ධාතු කැට දෙකකුයි භාවිතා කරන්නේ. ඒ වගේම අපි මේකෙදි අය තැබීම සඳහා වර්ණ දෙකකින් යුත් අය තබන උපකරණ භාවිතා කරනවා. මේ සඳහා අපි භාවිතා කරන්නේ වර්ණ දෙකක් සහිත බොත්තම්. ඒ වගේම මෙම ක්‍රීඩාවේ නිරත වීම තුළ අපි මෙන්න මේ වගේ ආකාරයේ දෙයක්යි බලාපොරොත්තු වෙන්නේ. මේ තුලින් දරුවා තුල තියෙන ආකල බන්ධන පිළිබඳ වූ සංකල්පය වර්ධනය කිරීම. ඒ වගේම මේක විනෝදජනක ක්‍රීඩාවක් කරන නිසාවෙන් මේ ක්‍රීඩාවට ලොකු කුඩා කාටත් සමව සම්බන්ධ වීමේ හැකියාව තියෙනවා. මේ පෙත විශේෂයි. මේ පෙත තුල අංක අපි 2 සිට 12 දක්වා නිර්මාණය කර තිබෙන්නේ කොහොමද කියලා ඔබ බැලුවොත් ඔබට තේරෙනවා ඇති මේ ධාතු කැටයක් තුල තියෙන අවම අංකය වන්නේ 1. මේ 1 කියන අංකය සහිතව අපට ධාතු කැට දෙකම ලැබෙන්නට පුළුවන්. මේ ක්‍රීඩාව නිරත වන්නේ මේ ලෙස. අපි මේ ධාතු කැට දෙක උඩ දැමුව විට අපට ලැබෙන අංක දෙක අපි බලනවා. මේ අංක දෙක බැලුව විට ඔබට පේන 1 සහ 1 ලැබුණේ අපිට පළමු වර. ඒ කියන්නේ 2යි. එහෙම වුණොත් එහෙම මේ ක්‍රීඩාවේ නිරත වන පළමු ක්‍රීඩකයා 2 කියන අංකයේ සහිත කොටුවක් තුල ඔහුගේ අය තබන බොත්තම තැබිය යුතු වෙනවා. ඊට පස්සේ අපි මේක උඩ දමන විට උදාහරණයක් මෙවර අපිට ලැබුණේ 6 සහ 3 6 3 9යි. එතකොට ඊළඟ ක්‍රීඩකයා 9 තියෙන තැනක මෙම බොත්තම තබනවා. මේ විදිහට ගත්තහම ඇයි අපි මේකේ 9 ඒවා කිහිපයක් 5 ඒවා කිහිපයක් ආදි වශයෙන් ලබා දීලා තියෙන්නේ. මේකදී අපිට ලැබෙන කුඩාම අංකය වෙන්නේ 1. අපි හිතමු මේ ධාතු කැටය තුල අපිට 1 ලැබෙනවා. මේකත් එක්ක අනිත් ධාතු කැටේ ලැබෙන්න පුළුවන් අංක වෙන්නේ 1 1 1 2. ඒ වගේම එකත් සමග 2 આવොත් 1 2 3. ඒ වගේම 1යි 3යි આવොත් 4. ඒ වගේම 1යි 4යි આવොත් 5. ඒ වගේම 1යි 5යි આવොත් අපි දන්නවා එතන 6 ලැබෙනවා එකතු විදියට. 1යි 6යි આવොත් අංක 7. එහෙමනම් මේ පළමු ධාතු කැටේ 1 සමග අනිත් ධාතු කැටේ 6 අවස්ථාවක් අංක ලැබීම තුල 2 සිට 7 තෙක් අංකයන් මේ තුල ලැබෙන්නට පුළුවන්. ඒ වගේම මේ තුල තියෙනවා 2. පළමු ධාතු කැටේ 2ත් එක්ක ඊළඟ ධාතු කැටේ අපිට 1 ලැබෙන්නට පුළුවන් 3යි. ඒ වගේම 2 ලැබෙන්න පුළුවන් 3 4 5 6 ආදී වශයෙන් මේ තුල ලැබෙන ලොකුම අගය වෙන්නේ 2යි 6යි 8. ඊළඟ අවස්ථාව ගත් විට මෙම පළමු ධාතු කැටේ 3 ආවොත් 3ත් සමග අනිත් ධාතු කැටයන්ගෙත් 1 සිට පිළිවෙලින් 6 තෙක් අංක ලැබිය හැකි වෙනවා. ඒ විදිහට ගත්තාම ඔබට පේනවා මෙම ධාතු කැට දෙකේ අවස්ථාවන් අපිට ලැබෙනවා කීයක්ද? පළමු ධාතු කැටේ 1 සිට 6 තෙක් අංකයන් සමග දෙවන ධාතු කැටේ 1 සිට 6 තෙක් අංකයන් කියන්නේ 6 වරක් 6 36ක් මේ තුල විවිධ අවස්ථාවන් නිරූපණය වෙන්නට පුළුවන්. මේ 36 තුල ලැබෙන අංකම මේ පෙත තුල ලකුණු කරලා තියෙනවා. එනිසා ඔබට පේනවා ඇති මේකේ 2 ලැබෙන අවස්ථා තියෙන්නේ කීයද? 1යි. මොකද 1යි 1යි මගින් පමණයි 2 ලැබෙන්නේ කියන නිසාවෙන්. ඒ වගේම අපි 4 ගත්තොත් එහෙම අපිට මේක 4 ලැබෙන අවස්ථා තියෙන 1යි 3යි 4 ලැබෙන්නට පුළුවන්. ඒ වගේම අපිට 2යි 2යි 4 ලැබෙන්නට පුළුවන්. එතකොට 4 ලැබෙන අවස්ථාවන් මේ තුල තියෙන්නේ 3ක්. මොකද 1යි 3යි 4 ලැබෙනවා. ඒ වගේම 2යි 2යි 4 ලැබෙනවා. සහ 3යි 1යි 4 ලැබෙන නිසා මේක 4 ලැබෙන අවස්ථාවන් 3ක් අපි දකිනවා.
උදාහරණයක් අපි ගත්තොත් එහෙම මේකේ 7. 7 ලැබෙනවා කියලා අපි සලකනවා. අනිවාර්යෙන් ලැබෙනවා 1යි 6යි 7 ලැබෙනවා. ඒ වගේම 2යි 5යි 7 ලැබෙනවා. ඒවා ඔබට පේනවා මේකේ 3යි 4යි 7 ලැබෙනවා. ඊට අමතරව 4යි 3යි 7 ලැබෙනවා. ඊට අමතරව 5යි 2යි 7 ලැබෙනවා. 6යි 1යි 7 ලැබෙනවා ආදී අවස්ථා වශයෙන් මේ තුල ලැබෙන සියලුම අවස්ථා නිරූපණය කරන්න අපි 36ක් අංක මේකේ ලබා දීලා තියෙනවා. හොඳයි. අපි බලමු මේ ක්‍රීඩාවේ නිරත වන්නේ කොහොමද කියන කාරණාව. හොඳයි අපි එහෙමනම් ක්‍රීඩාව ආරම්භ කරලා බලමු කොහොමද මේ ක්‍රීඩාවේ නිරත වෙන්නේ කියන කාරණාව. පළවෙනියට මම දාපු ධාතු කැට දෙකට ලැබෙන්නේ 5යි 3යි 8. මම 8 තියෙන තැනක මගේ ඉත්ත තියෙනවා. ඒ වගේම ප්‍රතිවාදී ක්‍රීඩකයාට ආවේ 4යි 3යි 7. 5යි 3යි 8 නැවත ලැබෙනවා. 6යි 4යි 10. 2යි 2යි 4. 5යි 3යි 8යි. 6යි 2යි 8යි. පොඩකින්න. හරි. 3යි. 6යි 6යි 12යි. 6යි 4යි 10යි. 4යි. 4යි. 6යි 6යි 12යි. නමුත් දැන් 12 තියෙන එක අවස්ථාවයි මේ වෙනකොට 12ට අපි ඉත්තේ තියලා තියෙන නිසා නැවතත් 12ට ඉත්තේ තියන්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා ප්‍රතිවාදී ක්‍රීඩකයාට නැවත ලබා දෙන්න වෙනවා. 6යි 3යි 9යි. 6යි 5යි 11යි. 11 තියන්න පුළුවන්. 4යි 2යි 6යි. 6යි 1යි 7යි. 5යි 6යි 11යි. 11 නැවත අවස්ථාවක් තියෙන නිසා නැවත යට තියන්න පුළුවන්. නැවමට එනවා 6යි 5යි 11. නමුත් 11 ලැබෙන්නේ 6යි 5යි හෝ 5යි 6යි නිසා 11 අවස්ථා තියෙන පුළුවන් මේ ක්‍රීඩාව තුළ අවස්ථා දෙකක් පමණයි. නමුත් දැන් මම තුන්වෙනි අවස්ථාවේ තමයි මේක ලබා ගත්තේ නිසා මට මේ වෙනකොට ඉත්තේ තියන්න ඉඩක් මේ පෙතේ නැහැ. 5යි 1යි 6යි. 3යි 1යි 4යි. දැන් අපි මේනකොට 4 ලබා ගන්න අවස්ථා සියල්ල සම්පූර්ණ කරලා ඉවරයි. 1යි 3යි 4යි 2යි 2යි 4 සහ 3යි 1යි 4 කියන අවස්ථා තුනම දැන් අපි අරගෙන ඉවරයි. ඒ නිසා නැවත 4 තියාගන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. 6යි 1යි 7. 6යි 3යි 9. 5. 3යි 2යි 5. 6යි 2යි 8යි. 6යි 4යි 10යි. 10 තාම තියන්න පුළුවන් අපිට. 5යි 4යි 9යි. 3යි 3යි 6යි. 4යි 2යි 6යි. 3යි 1යි 4 අපි කිව්වා 4 ලබා ගන්න අවස්ථාව ඉවරයි කියලා. 5යි 3යි 8යි. දැන් 8 ලැබෙන අවස්ථාවත් අවසන් වෙලා තියෙන්නේ. 8 ලැබෙන අපි දන්නවා 2යි 6යි. ඒ වගේම 3යි 5යි 8යි 4යි 4යි 8යි. ඊට පස්සේ 5යි 3යි 8යි 6යි 2යි 8යි කියන අවස්ථාව වෙනකොට සම්පූර්ණ කරලා ඉවරයි සියල්ලම. ඒ නිසා ඔහුට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. මටත් ලැබෙන 6යි 3යි 9. 9 තාමත් තියන්න පුළුවන්. 5යි 4යි 9යි. දැන් 9 අවස්ථාව ටිකත් අවසන් වෙලා තියෙන්නේ. 5යි 3යි 8යි. 8 තියෙන අවස්ථාවක් නැහැ.
3යි 2යි 5යි 5 තියන්න පුළුවන් ඔහුට. 2යි 1යි 3යි 3 තියන්න පුළුවන්. 4යි 1යි 5යි 5 තියන්න පුළුවන්. 4යි 6යි 4යි 10යි තියන්න බෑ. 4යි 2යි 6යි 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 12යි නෑ අවස්ථාව. 5යි 5යි 10යි අවස්ථාවක් නෑ මේ වෙනකොට. 4යි 3යි 7යි 7 තියන්න පුළුවන්. 5යි 6යි 1යි 7 පුළුවන්. බෑ අවස්ථාවක් නෑ. 6යි 5යි 11යි. 3යි 2යි 5යි තියන්න බෑ. 4යි 1යි 5යි තියන්න බෑ. 6යි 3යි 9යි තියන්න බෑ. 6යි 1යි 7යි ඔන්න තියාගන්න පුළුවන් නැවත. 5යි 1යි 6යි බෑ. 4 3 7යි බෑ. 4 2 6යි. තව එක අවස්ථාවක් තියෙන්නේ දෙක කියන එක දෙක ලැබෙන අනිවාර්ය 1 සහ 1 ලැබෙන්නට ඕනේ. ඉතින් ඒක අමාරු අවස්ථාවක්. අන්න හොඳයි අපිට 1 ලැබිලා තියෙන 1 1 2 ලැබිලා තියෙනවා. දැන් අපි මේ වෙනකොට මේ පෙත තුල වෙන්න පුළුවන් අවස්ථා තියෙන 36යි. නමුත් එකම සිද්ධිය අවස්ථා දෙකකදී හෝ තුනකදී ලැබුණට අපිට ඒක තියන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. එතකොට මේ ධාතු කැට භාවිතා කරමින් අපි දන්නවා මම පෙරත් කිව්වාගේ සිද්ධි ලැබෙන්න පුළුවන් 6 වරක් 6 36ක් විතරයි. එතකොට මේ 36ට අදාළව තමයි මේ ක්‍රීඩාව තුළ පෙත නිර්මාණය කරලා තියෙන්නේ. ඒ අනුව දැන් අපි ක්‍රීඩකයෝ දෙන්න විසින් මේ පෙත සම්පූර්ණ කරලා තියෙන්නේ. දැන් බලමු කවුද ජයග්‍රහණය කරන්න කියලා. මගේ පෙතේ තියෙන සුදු පාට ඉත්තන් බලමු ගණන් කරගන්න. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි 13යි 14යි 15යි 16යි 17ක් මට තියෙනවා. අපි දන්නවා මේක තුල තියෙන 36යි කියලා. 36ක් නම් මම 17ක් ලබා ගන්නකොට මෙයා ගාව තියෙනවා මොකද 19ක්. එහෙනම් දැන් වැඩි අවස්ථාවක් ලබාගත් ක්‍රීඩකයා තමයි මේ තරගයේ ජයග්‍රහණය කරන්නේ. එහෙමනම් මගේ ප්‍රතිවාදී ක්‍රීඩකයා තමයි මේ ලාවේ ජයග්‍රහණය කරන්නේ. එතකොට මේ ක්‍රීඩාව ලොකු කුඩා කාටත් බොහොම සතුටෙන් කරන්න පුළුවන් ක්‍රීඩාවක්. මේක ආකල බන්ධන පිළිබඳ අවබෝධය වර්ධනය කරන්න නිර්මාණය කරපු ලෝකිතා ජනප්‍රිය ක්‍රීඩාවක් තමයි බින්ගෝ ගේම්ස් වල එකතු කිරීම කියන කාරණාව.